Hi travelers! අපි අද ඇවිල්ලා ඉන්නේ රූමස්සල ජංගල් බීච් එකට. මේ අතන කැලේක තියෙන්නේ. මේ කැලේන් පල්ලෙහාට ගියාට පස්සේ ගෙලින්ම බීච් එක තියෙනවා. ගල් ගොඩවල් මැද්දෙන් ගමන භයංකර. වටේ පට්ට ලස්සනයි. Look at this guys. පට්ටම ලස්සනයි වටේට. මේ යන අතරමඟ තියෙන්නේ. මෙතනට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් අර ජපන් සාම චෛත්‍යගාවේ පල්ලෙහාට බහැලා යන්න පුළුවන්. අනිත් පාර මෙතන මගින් එන්න පුළුවන්. ජපන් චෛත්‍යගාවටම ගියොත් එතනින් ජපන් සාම චෛත්‍යයට ගිහිල්ලා එතන එහෙම පල්ලෙහාට බහින්න පුළුවන්. එහෙම නැත්නම් අපි වගේ මෙතන මගින් හැරලා කැලෑ පාරේ ලස්සන පාරේ මෙතනට එන්න පුළුවන්. They don't have to say it. I already know. I've played in fire times before. Look at this guys. This is Rumasala. They don't have to say it. I already know. Wow. I've played in fire මට්ටයි ඒක. times before. අනිත් බීච් වලට ගියාම පට්ට රස්නයක් දැනෙන මෙතන තමයි පට්ට කූල් එකක් දැනෙන්නේ. ඒක මාර වයිබ් එකක්. ඔයා ඇවිල්ලාම බලන්න ඕනේ එතන. ඒක කොහොමද ෆීල් වෙන්නේ කියලා. අපි මෙතන එහා පැත්තට යන්න මෙතන ගල් උඩින් නැගලා එහා පැත්තට යන්න පුළුවන් අපිට. ඔයාලට මොන හරි බඩගින්නක් කියම આવොත් කන්න බොන්නට මෙතන පොඩි ෂොප් එකක් තියෙනවා. එකෙන් ගන්න පුළුවන් මොන හරි. ගයිස් මෙන්න දින ටාංගල්. මේ තියෙන්නේ ටාංගල. මෙතනට ගිහිල්ලා ගලක් අරන් මේකට අපි ගහලා බලමු. මම දැක්ක වීඩියෝ එකක් කියමු. බලමු සද්ද එනවාද කියලා ටාන් ටාන් කියලා. මේ කට්ටිය ගහලා තියෙන්නේ. අන්න. නෑ. අන්න ටාන් ගන්න. ටාන් ගන්න. නැහැ මේක තමයි. ඒක තමයි ටාංගල කියන්නේ. නේ? ඒකේ කියන තරම් එකක් නැහැ. අවුලක් නැහැ. ඒ ටාංගික ගලාවට වගේ තියෙන අවුලක් නැහැ. එතනින් පයින් යන්න පුළුවන් එහා පැත්තට. ගල් ගොඩ උඩින්. ඔයාලට පේන ඇති මෙතන බීච් එකෙන් බීච් එකට පාර වෙන එක නම් පොඩ්ඩක් අතට අමාරුයි. මොකද ගල් ගොඩක් උඩින් තමයි යන්න තියෙන්නේ. බැලු හැමතැනම කුණු දාලා කට්ටිය මේ කුණු ගොඩවල් හැමතැනම. මේගොල්ලෝ මේක කොහොම අස් කරනවද දන්නේ නැහැ. මම හිතන්නේ කවුරුත් මේක අස් කරන්නේ නැහැ. නැත්තම් මෙහෙම තියන්නේ නැහැ. බලන්න මේ වගේ කැත වැඩ නම් කවදාවත් කරන්න එපා. මොකද දේවල් කාලා ඒ කියන්නේ අපි හිටපු තැන් වල දාලා යන්න හදන්න එපා. මොකද පරිසර දූෂණය මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ. බලන්න මේව පීසා කාලා මේක දාලා යනවා කියලා. කොයිඩ් අපිට දුන්නා මාස්ක් කට්ටිය දාලා හතර වටේ. බලන්න ගයිස් හැමතැනම කුණු. හරිම කැතයි. මේක සිංහලෙන් දාන හින්දා මම හිතන්නේ ලංකාවේ විතරයි බලන්න ලංකාවට නම් ඉතින් ගාණක් නැහනේ. සුද්ධ බලන්න නැති වෙයි. මෙතනට සුපිරිම view එකක් පේනවා. මේ තියෙන අපි අපතන අතන පොල් ගස් අස්සෙන් තමයි අපි ආවේ. අතන දුර ඔයාට ගත්තා වන්න අතනින් පේනවා. සුදු පාට ලාවට තිතක් වගේ පේන්නේ. ඒ ඇවිල්ලා ගාලු කොටේ ප්‍රදීපාගාරේ. ඊට පස්සේ මෙන්න මේ හරියට එනකොට චූටියට පේනවා ඈතින් ගාලු කොටුව. කොළඹ ඉඳන් එනකොට මාකුමරෙන් හයිවේ බස් එක නැගලා එන්න පුළුවන්. කොළඹ ගාල්ල බස් එකේ. ඇවිල්ලා දෙවැටෙන් බහින්න. දෙවැටෙන් බහලා අනිත් පැත්තට පයින් ඇවිල්ලා එතන ත්‍රිවිල් පාක් එකක් තියෙනවා. එතන ඉඳන් ත්‍රිවිල් පාක් එන්නත් පුළුවන්. නැත්තම් බහින්න තැනින්ම ත්‍රිවිල් තියෙනවා. මම හිතන්නේ අර ත්‍රිවිල් අන්නේ ප්ලාස්ටික් කෑල්ල ගන්න මගේ අතින් වැටුනේ ඉතින්. අර ගන්නකො. මට පාත් වෙන්න බෑ. පත්තර කොළ කෑල්ල ගානේ. කුණු දාලා යන්න එපා ඔයාලත්. මේ පාරේ දිගටම යන්න පුළුවන් මේ විදියට. අපි ගිහිල්ලා බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා. ගයිස් අපි ආවේ අර පැත්තෙන් නේ. ඒ පැත්ත තමයි අපි ආපු බීච් එක තියෙන්නේ. දැන් අපි අනිත් පැත්තට යන්න හදන්නේ. ඒ බීච් එක බලන්න. මේ පෙන්නේ නැහැ නේ බීච් පෙන්නුවේ නෑනේ. පෙන්නුව මෙතන. අර එහාට. ඒක පේන්නේ නැහනේ.
ගයිස් මෙයත් එක නම් දෙයක් කරන්න ටිකක් අමාරුයි මොකද එයාට හිතට හරියනකම් මේ මම කියනවා හරියන්නේ නැහැ. They don't have to say it. I already know. Okay guys, අපි දැන් ඉන්නේ jungle beach එකේ. Wow. Look at the view. මෙතන ඇතුලෙන් තමයි අර පන්සල ගාගෙන යන්න පුළුවන්. මෙතන උඩ තමයි පන්සල තියෙන්නේ. පට්ට ප්ලේස් එකක්. පට්ටම ලස්සනයි. ඔයාට බීච් වලට රිලැක්ස් එකට එන්න ඕන නම් මේ වගේ බීච් එකට එන්න. මොකද අනිත් තැන් වලට වඩා මෙතන පට්ට ලස්සනට තියෙනවා. රිලැක්ස් හෙවණවල් තියෙනවා වාඩිලා ඉන්න. අමාරු නෑ මේක. අවුවත් ඔයාලට ඕන කැම්ප් කරන්න පුළුවන්. අතන එහා පැත්ත තමයි කැම්පින් සයිට් එකේ තියෙන අර කැම්ප් එකක් ගහලා තියෙනවා. පේනවද දන්නේ නිල් පාට වගේ පේ. මෙතන උඩ බෝට් තියෙනවා ලස්සන ෆොටෝ ගන්න පුළුවන් බෝට් වල නැගලා. මේකට බෝට් සවාරිස් එක යනවා ස්නෝක්ලින් යන්න පුළුවන්. කොරල් බලන්නත් පුළුවන් මේ කොරල් බලන්න පුළුවන් බෝට් එක අර වීදුරු පත්තිනේට බෝට් එක අන්නේ බෝට් එක තියෙනවා. ස්නෝක්ලින් කරන්න පුළුවන්. ස්නෝක්ලින් වල අයිටම්ස් තියෙනවා අතන. ඒ ඔයගොල්ලන්ට හය කරන්න පුළුවන්. ලස්සනයි. අතන පට්ට. මාර නිස්කලංකයි මෙතනට ආවට පස්සේ. හිතට වැදුණු ප්ලේස් එක. එකපාරක් ආවම සමහර දැන් ආය යන්න ඕනේ නැහැ කියලා එපා වෙනවා. හැබැයි මෙතන මම හිතනවා 10 වෙනි පාර. 10 වෙනි පාරට ඇවිල්ලත් එකම ෆීලිං එක දෙන්නේ. hey! ඒ රැල්ල එච්චර සැර නෑ නේද? එතන රැල්ල එච්චරම සැර නෑ. ආතල්ලේ රැල්ල පාගල ඉන්නකොට. කොහොමද? අයියෝ සමීයන කුවෙන් තන තන කොයි කොයි සල නනනනනන අයියෝ සාමිනේ හරිම කාම් හරිම පට්ට ඊම ගත්තා මේ හරියන කුණු නෑ ඇත්තට වැඩි පොලිතීන් පැකට් එහෙම නේ තියෙනවා වැඩි කොහොමද අපි ට්‍රැවල් කරනවා කියලා ඉස්සෙල්ලා මෙතන තමයි කියන්නේ පළවෙනි වීඩියෝ එක කරනවා මේක අපිට ගොඩාක් අපි දෙන්න ගොඩාක් ට්‍රැවල් කරලා තියෙනවා මේක තමයි අපේ ෆස්ට් ට්‍රැවලින් වීඩියෝ එක අපි ගොඩක් තැන් වලට යන්න හිතන් ඉන්නවා අපි ඒක තැන් වලට ගිහලා ඔයාලට කියන්න කොහොමද එතනට යන්නේ කොහොමද යන බජට් එක ඊට පස්සේ මොන වගේ කට්ටියද හම්බෙන්න මොන වගේ තැනද තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා කරන්න පුළුවන් මේ වගේ හැම විස්තරයක්ම දැනගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න මෙහෙට ජංගල් බීච් කියන්නේ මේ කැලේ ඇතුලේ යන්න තියෙන මම හිතන්නේ ඔව්නේ අපි මේගොල්ලන්ට කියමුද ගාල්ලෑවත් යන්න තියෙන තැන් මොනවද කියලා හරි කියන ගාල්ලෑවත් ඔයගලන්ට පුළුවන් ගාලු කොටුව බලන්න යන්න ඊට පස්සේ රූමස්සල් ජංගල් බීච් මේක එන්න පුළුවන් මේකට එන්න පුළුවන් ඊට පස්සේ උඩ තියෙනවා ජපන් සාම චෛත්‍යය එතනට යන්න පුළුවන් එතනින් ගියාට පස්සේ මේ පාරේ තව ටිකක් එහාට ගියාම මාතර හරියට ගියාට පස්සේ තියෙනවා තල්පේ බහලා ඔයගලන්ට පුළුවන් තල්පේ තියෙන නිකන් නැචරල් පූල් වගේ ටිකක් අන්නේ ටිකේ ගියන ආන්න පුළුවන් ඒකට පස්සම ලස්සන මේ නීති කාදනේ ලාගෙන කලින් මෙච්චර මෙහෙට තිබ්බේ නේද ගහත් ගැලවෙන්න ඕන මේ මෙතන කට්ටි ස්නෝක්ලින් යනවා ගිහිල්ලා කොරල් තියනවාද මොනවද තියෙන කියලා ලස්සන මුහුද යට බලන්න පුළුවන් වව් එතන පා මෙතන මොකද්ද අපි දෙන මෙතන දහවතාවක් විතර ආවට මෙච්චර කාලයකට බීච් එක වටේටම ගිහිල්ලා නැහැ අර බීචස් දෙකට විතරයි ගිහින් තියෙන අපි දෙන්න මේ හරිනම් තනි කරම ගල් ගොඩක් විතරයි සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. එහා පැත්තේ බීච් එක සුපිරියට තියෙනවා. මෙතන නම් සම්පූර්ණයෙන්ම ගල් ගොඩක්. මම හයර් එකට ගත්ත එක්කෙනෙක් තමයි බෑග් උස්සන් යන්න. යා අපි ගිහිල්ලා උඩට ගිහිල්ලා මොනාරි බීලා යන්න යා. ඕක තමයි ඉතින් ජංගල් බීච් එක කියන්නේ.